ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වෙනද වගේම අද මම අරගෙන ආවේ කඩේ වියලි හාල් පිටි වලින් හදාගන්න රසමරස පොල්ලාප රෙසිපි එකක්. ඉතින් ගොඩාක්ම රසයි මේ ක්‍රමයට හදාගන්න. හරිම සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. උදේට රැයට දෙකටම ගැලපෙනවා. රසමරස කරි එකක් හදාගන්න විදිහත් බලාගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකම බලන්න. මගේ channel එකත් subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිවෙලින්ම අරගන්න. මෙතන තියෙනවා කඩෙන් ගෙනාපු සුදු කැකුළු හාල් පිටි පැකට් එකක්. වියලි හාල් පිටි තමයි අරගෙන තියෙන්නේ. ඔයාට රතු කැකුළු හාල් පිටි, සුදු කැකුළු හාල් පිටි ගන්න පුළුවන්. ඒ වගේම වියලි හාල් පිටි සහ තෙත හාල් පිටිද ගන්න පුළුවන්. ඒ දෙවර්ගයේම නැතිනම් ඔයාට ගෙදරදී හාල් ටිකක් පොඟවලා බ්ලෙන්ඩර් කරලා ගන්නත් පුළුවන්. දැන් මම මේකෙන් හාල් පිටි කෝප දෙකක් අරගෙන බ්ලෙන්ඩ් ජායකට දා ගන්නවා. මම නැවත මේ ටික බ්ලෙන්ඩර් කරගන්නේ පොඩ්ඩක් අර නැවුම් බව ගන්න ඕන නිසා. ඔයත් මේ විදිහටම කරලා බලන්න. බ්ලෙන්ඩ් ජාය එකක් නැති අයට හාල් ටික පොල් කිරි වලින් අනලා උනත් ගන්න පුළුවන්. බ්ලෙන්ඩර් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හරි අඩු කෝප්ප දෙකක් හාල් පිටි දාගත්තා. දැන් අපි ඊස් තේ හැඳි දෙකක් දාගමු. මෙන්න මේ වගේ පොඩි හැන්දෙන් මැනලා ගන්න. පුරවලාම දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ සාමාන්‍ය ගානට තේ හැඳි දෙකක් දාගන්න. දැන් අරගත්තු පොල් කිරි ප්‍රමාණයෙන් ටිකක් දාගන්න. බ්ලෙන්ඩර් කරගන්න පහසු වෙන්න පොඩ්ඩක් මෙන්න මේ විදිහට කලවම් කරගන්න. දැන් හරි හොඳට දියවිලා තියෙන මේ බලන්න. ඔයා පොල් කිරි දාගන්න බ්ලෙන්ඩර් කරගන්න පුළුවන් ප්‍රමාණයට. මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරගත්තට පසු ටිකක් thickness එකෙන් වැඩි ඔයාට පේන වෙති. දැන් පාන් පිටි අඩු කෝප එක බ්ලෙන්ඩර් කරගමු. බ්ලෙන්ඩර් කරගන්න අවශ්‍ය වෙන්නෙම නැහැ. ඔයාට වෙනම මේ ටික දිය කරලා උනත් ගන්න පුළුවන් කැටි නැති වෙන්න. ඉතින් ගොඩක්ම ලේසි බ්ලෙන්ඩර් කරලා අරගත්තම. ඉතිරි පොල් කිරි ටික ඔක්කොම දාලා තමයි මම පාන් පිටි ටික බ්ලෙන්ඩර් කරගන්නේ. එතකොට අපට පොල් කිරි ප්‍රමාණය මිලිලිටර් 800යි. ඔය අඩු කෝප්පයෙන් මැනලා ගන්නවා නම් අඩු කෝප්ප 3මාරකට චුට්ටක් වැඩිපුර අරගන්න. මේ තියෙන්නේ පාන් පිටි ටික බ්ලෙන්ඩර් කරගත්තට පසු දැන් ඔයාට පේන වෙති මෙතනදී හරි පදම තියෙනවා මිශ්‍රණයේ. ඒ කියන්නේ ටිකක් දියාරු ගතියට තියෙනවා. මේ බලන්න. තව අපි මේකට එකතු කරගන්නවා ගාගත්තු පොල් දාගන්නේ පොල්ලාප හදාගන්න කිට්ටු වෙද්දී. ඒ නිසා පොල් අඩු කෝප දෙකක් අරගෙන තියාගන්න. දැන් අපි මේක පිපෙන්න තියාගමු. ඔයා ගොඩක්ම රස්නේ රටකනම් ඉන්නේ. අඩුම පැයක්වත් පිපෙන්න තියාගන්න. මේ මිශ්‍රණය පිපෙන තරමටම තමයි හොඳ. ඔයා රැයට හදාගන්නවා නම් දෙකටවත් අඩුම මේක බ්ලෙන්ඩර් කරලා තියාගෙන ඔයාට හවස 6 වෙද්දි මේ ටික හදාගන්න පුළුවන් රෑ කෑමට. උදේ හදාගන්නවා නම් ඔයාට පුළුවන් රැයට බ්ලෙන්ඩර් කරලා තියලා හදාගන්න. ගාගත්තු පොල් ටික දාලා කලවම් කරගන්නේ හදන වෙලාවට. දැන් මේ ටික හොඳට පිපිලා තියෙන්නේ. මේ බලන්න. දැන් ඔයාගේ රස අනුව ලුණු දාගන්න. දැන් සීනි තේ හැඳි දෙකක් දාගන්න. දාලා හොඳින් කලවම් කරගන්න. දැන් ගාගත්තු පොල් ටික දාගන්න. මම පහුවදා රෑ පොල් ටික ගාලා ඩීප් එකට දාලා තිබුණේ. ඉතින් මේ ටික පොඩ්ඩක් කූල් වෙලා වගේ තියෙනවා. කැටි කැටි තියෙනවා. ඒ නිසා මම මේක විස්ක් එකෙන් පොඩ්ඩක් මේ විදිහට දිය කරගන්නවා. ඒ වෙලෙම ගාගත්තු පොල් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට දිය කරගන්න. හැන්දෙන් උනත් කලවම් කරලා ගන්න පුළුවන්. දැන් හරි. දැන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි දියාරුවට තියෙන්නේ. මේ බලන්න. දැන් අපි කරි එක හදාගන්න විදිහ බලමු. බිත්තර ටිකක් තඹගෙන තියෙනවා. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර තඹ ගන්න. මෙතන තියෙනවා කරපිංච කොළ ටිකක්, අමු මිරිස් කරල් ටිකක්, කපාගත්තු ලුණු ටිකක්, සුදු ලුණු බික් දෙකක්, පොඩි කැරට් අලයක්, තක්කාලි ගෙඩියක්. දැන් අපට ඕන වෙනවා ගාගත්තු පොල් ටිකක්. පොල් අඩු කෝප භාගයක් විතර තිබ්බම හොඳටම ප්‍රමාණවත්. දැන් බ්ලෙන්ඩ් ජායක අරගන්න. ගාගත්තු පොල් ටික දාගන්න. සුදු ලුණු දාගන්න. කපාගත්තු ලුණු දාගන්න. දැන් තක්කාලි දාගන්න. තක්කාලි එක ගෙඩියක් නෙවෙයි, තක්කාලි ගෙඩි 3ක්වත් ඕන වෙනවා. ගෙදර තිබුණේ එක තක්කාලි ගෙඩිය. ඉතින් ඒකට මම තක්කාලි අඹරපු ටින් එකක් දාගන්නවා මදි අඩු පහඩුවට. ඔයාට පුළුවන් තක්කාලි ගෙඩි 3ක් විතර කපලා දාගන්න. දැන් මේ ටික හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරගත්තට පසු බ්ලෙන්ඩ් ජායකට නැවත වතුර පොඩ්ඩක් දාලා සෝදලා එකතු කරගන්න.
පෑන් එක ලෙපේ තියලා තෙල් මේස ඇති 3-4ක් දාගන්න. අබයට ස්වල්පයක් දාගන්න. සූදුරු ටිකක් දාගන්න. කපාගත්තු කැරට් ටික දාගන්න. කැරට් ටික මෙන්න මේ වගේ දික් හැරයට කපා ගන්න. දැන් දාගන්න කරපිංච ටිකයි අමු මිරිස් ටිකයි පොඩ්ඩක් බෙදෙන්න තියාගන්න. දැන් දාගන්න අබරගත්තු පේස්ට් එක. වතුර පොඩ්ඩක් එකතු කරන්න. ගොඩාක් වතුර දාගන්නත් එපා. දැන් දාගන්න ඔයාගේ සැර අනුව මිරිස් 3-5 ටික. මිරිස් කුඩු දාගන්න. ලුණු දාගන්න. කහ කුඩු චුට්ටක් දාගන්න. කෑලි මිරිස් දාගන්න. අමු 3-5 චුට්ටක් එකතු කරන්න. මේ ටික හොඳින් කලවම් කරලා විනාඩි 3ක් තැම්බෙන්න තියාගන්න අඩු ගින්දරේ. මේ තියෙන විනාඩි 3කින් පසු මේ බලන්න දැන් ඔයාට පුළුවන් තඹගත්තු බිත්තර ටික මෙන්න මේ විදිහට භාග විදිහට කපලා එකතු කරන්න. උඩ අතර තියෙන්න දාගන්න. බිත්තර ඔක්කොම කලවම් කරන්න එපා. බිත්තර කහ මදේ ගැලවෙන්න පුළුවන්. දැන් ලුණු රස බලලා වහලා තියාගන්න. තව විනාඩි 3ක් විතර තැම්බෙන්න. අඩු ගින්දරේ තියන්න. දැන් මේ විනාඩි 3කින් පසු හරි ගානට තැම්බිලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් ලිප ඔෆ් කරගන්න. දැන් අපි පොල්ලාප්ප ටික හදාගමු. තාච්චිය රත් වුණාට පසු තෙල් ටිකක් තවර ගන්න. පොල්ලාප්ප හදාගන්න හැම වෙලාවෙම මිශ්‍රණය කලවම් කරලා අරගන්න. මම හැන්දෙන් 2ක් දාගන්නවා. මිශ්‍රණය දාලා වටේට කරකවන්න එපා. වාටි තියෙන ආප හදාගන්නවා වගේ නෙවෙයි. හැන්දෙන් 2ක් මේ විදිහට දාලා වහලා තියාගන්න. දැන් ඔයාට පේනවා ඇති මේ බලන්න. මේක හරිම ලස්සනට රවුමට තියෙනවා. හරිම සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක්ම රසයි මේ ක්‍රමයට හදාගත්තම. ඉතින් ඉතිරි ආප්ප ටිකත් මේ විදිහටම හදාගන්න. මේ තියෙන්නේ දෙවෙනි පොල්ලාප්පය මේ බලන්න. ඉතින් හරිම ලේසියි හදාගන්න. අනිවාර්යයෙන්ම ඔයත් try කරන්න. දැන් ආප්ප ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ටිකක් ඉතිරි වුණා. ඒ ටික මම අනිත් පහෝදා උදේට හදාගන්න තියාගත්තා. මේ තියෙන්නේ හදාගත්තු පොල්ලාප්ප ටික. හරිම ලස්සනට පිළිවෙලකට හදාගන්න පුළුවන්. අඩු වියදමකින් හදාගන්නත් පුළුවන්. ඒ වගේම ඕනම කෙනෙකුට හදාගන්න හරිම ලේසියි මේ පොල්ලාප්ප රෙසිපි එක. ඉතින් ඔයාට පුළුවන් චිකන් කරි එකක්, ඒ වගේම මිරිසට හදාගත්තු මාළු කරි එකක්, ඒ වගේම බිත්තර කරි එකක් මේ විදිහට හදලා ඔයාට රස බලන්න පුළුවන්. උදේට රැයට දෙකටම ගැලපෙනවා මේ රෙසිපි එක. අනිවාර්යයෙන්ම ඔයත් හදලා රස බලන්න. ගොඩාක්ම රසයි මේ කෑම එක. ඔයාගේ යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න. නැවත රසවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.